කරන්න වගකීම් කරන්නට මැරෙනවා කියලා නිතරම අපි සිහිපත් කරන්නේ. අපිට අද මේ අපේ දරුවෝ අතහැර ගන්න බෑ. ඇයි? අපේ බැඳීම ඒ තරමටම වැඩි. ආදරේ සෙනෙහස ඒ තරමටම වැඩි. මගේ කියලා අල්ලාගෙන ඉන්න නිසා තමයි දුක වේදනාව වැඩි වෙන්නේ. මට කියලා මගේ කියලා ඉන්නවද කවුරු? පණවක් නැහැ කියලා කියනවනේ තථාගතයන් වහන්සේ නේද? ඒතකොට අපේ ජීවිතය අපි උකසකට අරන් තියෙන එකක් නේද? එතකොට අපේ ජීවිතේ අපේ ප්‍රාණයේ අයිතිකාරයා කවුද? මේ ප්‍රාණයට අයිතිකාරයෙක් ඉන්නවා කවුද? මාර්යා වීසා එක ගහපු ගම යන්න වෙනවද නැද්ද? යන්න වෙනවා. එහෙනම් මේ අපේ අයිතිකාරයා කවුද? මාර්යා. එහෙනම් මාර්යාගෙන් උකසට ගත්ත ජීවිතයක් නෙවෙයිද අපිට තියෙන්නේ? මේ ජීවිතේ අපි කොයි වෙලාවෙ හරි නිදහස් වෙන්න ඕන, නිර්වාණය කරා ගමන් කරන්න ඕන. ඒ නිසා පින්වත්නි අපි හැම වෙලාවෙම සිහියට ගන්න ඕන. අපි මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් දෙලොවම යහපත් කරගන්න ආකාරයෙන් ජීවිතය ගෙනියන්න ඕන. ඒ නිසා පින්වත්නි අල්ලාගත්තු තැන දුක වැඩි, අතහැරගත්තු තැන සනසිල්ල වැඩි. ඔළුවට බරක් ගත්තොත් යන්න අමාරුද නැද්ද? අමාරුයි. ඔළුවේ බරක් නැත්තම් සැහැල්ලුවෙන් යන්න පුළුවන්ද නැද්ද? සැහැල්ලුවෙන් යන්න පුළුවන්. එහෙනම් Taman තීරණය කරන්න ඕන බරක් අරන් ඔළුවේ තියාගෙන යනවාද? බර ඔක්කොම තියලා සැහැල්ලුවෙන් යනවාද කියන තැන Taman තීරණය කරගන්න ඕනේ. දරුවන් ඔබ අප සමරක ගන්නේ යුතුයකම් පමණක් ඉටු කරවන්නේ මියන පවනිති සිහියට ගන්නේ සතුටින් මරණයට ඔබ සැරසෙන්නේ. පින්වත්නි මරණවා කියන තැන නිතරම අපි සිහිපත් කළ යුතුයි. ඒ ගෙනියන්න පුළුවන් වෙන නිසා මොන විදියට දේපොළ රැස් කරත් දූ දරුවන් හැදුවත් ලොකු මහත් කළා එයාලගේ අරමුණු කරා අපි ගමන් කෙරෙව්වත් අවසානයේ අපට දුකම පමණයි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ සීස් ධර්මය අනුව ජීවිතේ හැඩගස්සලා ගන්නට දරුවන්ටත් යුතුයකම් පමණක් කරලා වගකීම් කරලා ඈත් වෙන්න උත්සාහ කරන්න හදවතින්. ගෙදරින් එලවන්න කියන එක නෙවෙයි, ගෙදරින් යන්න කියන එක නෙවෙයි. ගේ ඇතුලේ ඉන්න අයගෙන් සමාජිකාවන්ගෙන් ස්වාමියා, භාර්යාව, දරුවෝ, අම්මා, තාත්තා මෙන්න මේ අයගෙන් තමන්ගේ සිතින් ඈත් කරන්න. මොකද හේතුව අපිට යන්නම වෙනවාමයි. බැඳීම ඇති වෙච්ච තරම දුක වේදනාව වැඩි වෙනවා. ඒ නිසා අපට බැඳීම නැති කරගෙන සැනසෙල්ලේ ගමන් කරන්න නම්, මරණය කරා ගමනට යන්න නම් අපි මේ සියලු දේම අපි අවබෝධ කරගෙන සංසාර දුක් කෙලවර නිර්වාණය කරා ගමන් කරන්න නම් ධර්මය අනුව අපි ජීවිතය හැඩගසාගත යුතුයි. හොඳ හැටි සිහියට ඔබ අරගන්න දරුවන් හට නොබේ ගුණ දම් වෙන්න රසගල මුද්දානයද ඔබ නැහැ කිසිවක් නොබ අරගෙන යන්න දේපල වස්තුව ගැන සිහිගන්නේ මායින් වැටටත් රණ්ඩොම වන්නේ කොතනද මේවා අරගෙන යන්නේ මියනා බව නීති සිහි කරගන්නේ. පින්වත්නි මෙලොව ජීවත් වෙනකොට ඔබගේ දරුවාව, ඔබට දරුවෝ ඉන්නවා නම්, ඔබ දරුවෝ රකින්නවා නම්, දරුවන්ගේ යුතුයකම් කරනවා නම් පළමුවෙන්ම ඔබේ දරුවාට ඔබ දිය යුතුයි මොකද්ද? ගුණ ධර්ම දිය යුතුයි. අද ගුණ ධර්ම පිරිහිලා. ඇයි?